ඔබ මේ දකින්නේ පෘථුවිය අතහැර යාමට සූදානම් වන වෙනස්ම තරුණියකගේ රුවයි. ඇය අද මේ පොළොව මත තබන සෑම පියවරක්ම සමහර විට අනාගතයේ දවසක අපට ඉතිරිවන මතකයන් පමණක්ම විය හැකියි. මොකද ඇය යන ඒ ගමනින් පසු කිසිදා පෘථුවියට ආපසු නොෙන්නට ඇය දැනටමත් හිතාදාගෙන අවසන්. ඇය ඇලීසා කාසන්. වයස අවුරුදු 3 සිට ඇය දුටු එකම හීනය අඟහරු ලොවට පා තබන පළමු මිනිසා වීමයි. ඇය නාසායතනයේ ලොව පුරා පිහිටි සියලුම අභ්‍යවකාශ කඳවුරු 14ටම ගිය පළමු තැනැත්තියයි. වයස 18 වන විට ඇය අභ්‍යවකාශයට යාමට අවශ්‍ය සියලුම මූලික සුදුසුකම් සපුරා අවසන්. නමුත් මේ අති විශාල අරමුණ වෙනුවෙන් ඇය අතහැරපු දේවල් ගැන මොහොතක් සිතන්න. සාමාන්‍ය තරුණියකගේ ආදරය, විවාහය සහ පවුල් ජීවිතය ගැන දහසකුත් හීන දකිද්දී ඇලීසා ඒ හැමදේම අත්හැරී දැනුවත්වමයි. ඇය දන්නවා තමන් අඟහරු වෙත යන යානයට ගොඩ වුණු මොහොතේ සිට ඇයට තවත් ආපසු හැරීමක් නැති බව. ඇගේ දෙමව්පියන්ගේ උණුසුම, මිතුරන්ගේ සිනහව සහ පෘථුවියේ මේ සුන්දර නිල් අහස ඇයට සදහටම අහිමි වේවි. ඇය තෝරාගත්තේ විනෝදයෙන් පිරුණු යෞවනයක් වෙනුවට කිසිවෙකුත් නැති හුදෙකලා රතු පාට දූවිල්ලෙන් පිරුණු ලෝකයක මානව වර්ගයා වෙනුවෙන් තනි වෙන්නටයි. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ පෘථුවිය මත සැපවත් රැකියාවක නියැලීමට නොවෙයි. අභ්‍යවකාශයේ රහස් සොයා ගන්නටයි. අද කාලයේ තරුණ පරම්පරාව පුද්ගලික සතුට පසුපස හඹා යද්දී ඇලීසා සමස්ත මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පරිත්‍යාග කරන්නේ කොහොමද? ඇය අපට කියා දෙන්නේ ඔබේ හීන මුළු ලොවටම වඩා විශාල නම් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න තරම් ඔබේ හදවත ශක්තිමත් විය යුතු බවයි. ඇලීසා කාසන්ගේ මේ අසිරිමත් ගමන සහ ඇගේ ආත්ම පරිත්‍යාගය ගැන ඔබට සිතට නැගෙන්නේ කුමක්ද? ඔබේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි සුවිශේෂී සමාජීය කරුණු සහ විස්මිත කතා නරඹීම සඳහා උත්තර චැනලය සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. ලෝකය දකින්න, සමාජය හඳුනා ගන්න අප සමග එන්න. ස්තුතියි.